අපේ මානව සම්පත දියුණු කරගෙනම තමයි මේ රටේ අපි ගමනක් යන්න පුළුවන් වෙන්නේ. අපිට තියෙන ලොකුම සම්පත ඒක. එතකොට ඒ සම්පත දියුණු කරලා සංකීර්ණ ලෝකයකට ඔබ ගමන් කරමින් යන්නේ. ඒ ලෝකයේ ඒ සංකීර්ණත්වය තේරුම් අරගෙන ඒකත් එක්ක යන්න පුළුවන් මානව සම්පතක් අපි බිහි කරන්න ඕනේ. එතකොට ඒ මානව සම්පත බිහි කරන්න රජයක් හැටියට ආණ්ඩුවක් හැටියට අපිට කරන්න පුළුවන් සියලුම දේ අපි කරන්න සූදානම්. ඒ වෙනුවෙනුත් තමයි අපි 2026 සිට මේ රටේ අධ්‍යාපන ක්‍රමය පරිවර්තනය කරන්නත් විශේෂ වැඩක් ආරම්භ කරලා තියෙන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ සෑම අතින්ම දක්ෂ දරුවන්. දැනුමෙන් දක්ෂ දරුවන් විතරක් නෙවෙයි. දැනුම විතරක් නෙවෙයි අද ලෝකෙට අවශ්‍ය. ඉතින් ඒ දැනුම ලබා ගන්න හෝ විභාග පාස් කරන එක විතරක්ම නෙවෙයි අපි අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ රටට මේ ලෝකයට අවශ්‍ය හොඳ පුරවැසියෙක්, හොඳ මිනිසෙක් බිහි කරන එක. හියුමැනිටි ගැන, මනුස්සත්වය ගැන. මේක අතිශයින්ම වැදගත්. තාක්ෂණයෙන් අපේ ලෝකය දියුණු වෙන එක තවත් වැදගත්. මොකද මනුෂ්‍යත්වයක් නැති තාක්ෂණයකින් මේ ලෝකෙට වැඩක් නැහැ. ඒ නිසා අපිට අවශ්‍ය දැනුමෙන් දක්ෂ දරුවන් විතරක් නෙවෙයි. පරිසරයට ආදරය කරන, ස්වභාවධර්මය ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙන, නායකත්වය තියෙන, අනේකා ගැන හැඟීම් තියෙන, සහකම්පනය තියෙන, කණ්ඩායමක් ලෙස සාමූහිකත්වය තියෙන, වගකීමක් බාර ගන්න පුළුවන්, වගකීමක් බාර ගන්න ඉස්සරහට එන්න පුළුවන් මානව සම්පතක් බිහි කරන්න.